රෝල් ඕවර් එක ගැන නෙවෙයි. මම අහන්නේ මුදල් අච්චු ගහුවයි කියන එක කියන්නේ මොකක්ද කියලා. මෙහෙමයි. දැන් ඒගොල්ලන්ගේ නිදහස් ඒගොල්ලෝ කැබිනට් ප්‍රකාශකතුමා කියන්නේ බැංකු ශාස්ත්‍රයේ ඒ කියන්නේ ද්‍රවතාවය ලික්විඩ් කැබිනට් ප්‍රකාශක නෑ නේ මෙතන. මම අහන්නේ දමිත වික්‍රමසිංහ ආර්ථික විශේෂඥයාගෙන් අනිවාර්යයෙන් රටක මහ බැංකුවක් මුදල් අච්චු ගහනවා කියන්නේ මොකක්ද? මුදල් අච්චු ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි hard currency print කරලා circulation එකට නිකුත් කරන එක. ඒක ලංකාවේ නම් බියගම තියෙන ඩිලාරෝ එකේ ගහන සල්ලි අර මහ බැංකුවේ පල්ලෙහා මහලේ ගබඩා කරලා තියෙනවා. ඒ ගබඩා කරපු සල්ලි දානවා සංසරණේ. සංසරණේට දානවා. හරි. ඒකට තව ක්‍රමයක් තියෙනවා. මේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති හරි. තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මොනිටරි සිස්ටම් එකට. ඒ කියන්නේ hard currency නෙමෙයි මූල්‍ය පද්ධතියට මහ බැංකුවෙන් නිකුත් කරනවා. ඒකත් ද්‍රවතාවය තියාගන්න. කොහෙන්ද නිකුත් කරන්නේ? නිකුත් කරන්නේ මහ බැංකුවේ. ඒ කියන්නේ අච්චු ගහලා ඩිලාරෝ එකෙන් එවපු සල්ලි නිකුත් කරනවා. ඒකත් නිකුත් කරන එක ක්‍රමයක්. අනිත් එක ඒ කියන්නේ එන්ට්‍රි එක. හරි. දැන් මේ අවස්ථාවේ වෙලා තියෙන්නේ ওই දෙකෙන් මොකද්ද කරන්නේ? මේ අවස්ථාවේ දැන් සුරංග ඕකට මම ඇත්තටම ওই ප්‍රශ්නේ එයි කියලා හිතාගෙනම ඕක ගැන හොයලා බැලුවම අලුත් මහ බැංකු පනතත් එක්ක තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හැබැයි කැබිනට් ප්‍රකාශකතුමා කිව්වේ ඒක වැරදි නේද? සුරංග පොඩ්ඩක් හිතපුවා අරක නිවැරදි කරගෙන යන්න ඕනේ. වීක්ලි රිපෝට් එකක් එවනවා මහ බැංකුව. ඒක පනතාව කියලා වෙනස් වෙලා නැහැ. හැබැයි අපි මේ තියෙන්නේ වීක්ලි රිපෝට් එක. විවට වෙලඳ පොළ කටයුතු නිරන්තර අප්ඩේට් කරනවා. ඒක වැරදි කරපු එක මේ තියෙන්නේ ඔක්තෝබර් 28 එකේ පසුගිය අද 29 මේ ඊයේ. දැන් මම අහන්නේ ඕගොල්ලෝ මේ මුදල් අච්චු ගහලා කියලා කියන්නේ මොකද්ද කියලා. මේ මහජනතාව වෙන අපිට තේරුම් කරලා දෙන්න. කොයිද මුදල් අච්චු ගහලා කියන්නේ මනි සප්ලයි එකට මුදල් නිකුත් කරාට අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අසන නැහැ කියන එකෙන් මේ මූල්‍ය ශාස්ත්‍රයට එහෙම නැත්නම් ආර්ථිකයට මුදල් පොම්ප කරේ නැහැ කියලා කියන්න බෑ නේද අපිට. දැන් මෙහෙම බොරු කියන්න බෑනේ ආර්ථික විද්‍යාවට. ඒ කියන්නේ භාණ්ඩාගාර සුරැකුම්පත් හැදෙන්නේ වර්ග දෙකකින්. එකක් වසරකට අඩු භාණ්ඩාගාර බිල්. ඒ කියන්නේ බිල් සහ බොන්ඩ්ස් වලින් තමයි සුරැකුම්පත් හැදෙන්නේ. එතකොට අපි භාණ්ඩාගාර බිල්පත් එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල් කියන්නේ දින 91ට දින 364ට දින 182ට කල්පිරණය. හරිද? ඒවා බිල්. හරියට ආණ්ඩුවේ ක්‍රෙඩිට් කාඩ් එක. හරි. ඒ කියන්නේ දැන් ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරය හිස්. හැබැයි මේ මෙතුමා හොඳටම දන්නවා මේක ගිණුම්කාරක සභාවේ සභාපති නිසා. මහා භාණ්ඩාගාරය හිස්. දැන් හිස් කියලා සෞඛ්‍යයට වියදම් නොකර ඉන්න බෑ අනුර කුමාර දිසානායකට. හිස් කියලා අධ්‍යාපනයට සල්ලි වියදම් නොකර ඉන්න බෑ. රාජ්‍ය සේවකයන්ට පඩි නොගෙව ඉන්න බෑ. මම මේ අනුර කුමාර වෙනුවෙන් කියනවා නෙවෙයි. මේ බොරුව සමාජගත කරන එක නවත්තන්නයි මට උවමනාව තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? ආණ්ඩුව කියනවා අපිට සල්ලි දෙන්න. එතකොට මහ බැංකුව මොකද කරන්නේ? මේ බිල් ටික නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ් එක වගේ. ඇයි දන්නවද? බදු එක්ක අහුවෙන්නේ පස්සේ. ඒතර බදු එක්ක අහුනහම බදු මුදලේ මේක මොකද කරන්නේ? පිළිගොනවා. දැන් මේකට ඕගොල්ලෝ දෙන අර්ථකථනය මුදල් අච්චු ගැසීම කියන එක සම්පූර්ණ වැරදි. නෑ